ඔන්න ඉතින් අනුර කුමාර දේශපාලන පරිගැනීම් පටන් ගත්තා. එක්කෙනෙක් ගියා අවුරුදු 25කට එක්කෙනෙක් ගියා අවුරුදු 20කට. ඔන්න දැන් ඉතින් කට්ටිය නහයෙන් අඬයි කිඳිරි ගායේ ඔන්න දේශපාලන පරිගැනීම් කරනවා අනුර කුමාර පලි ගන්නවා මෙහෙමයි කියලා. බොරුවට ඉතින් වැළලෙන්න හදන්න එපා. මේ මිනිස්සු කරපු රටට කරපු මහා විනාශ වලට තමයි මේ මිනිස්සු දැන් අවුරුදු 25 20 මේ වන්දි ගන්න වෙන්නේ. තව ඉස්සරහට ඔයිට වැඩි වෙයි. ඉතින් එතකොට කට්ටියට ගොඩක් රිදෙයි. තව කට්ටියට දැන් හීන්දාඩියක් දාලා ඇත්තේ. ඉතින් මේ කියන්න තියෙන්නේ වැඩි. ඉතින් මේ හඬන්න එපා. ඉතින් මොකද ඇඬුව කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද වැරද්දක් කරා නම් වැරද්දට මිනිස්සු දඬුවම් විඳින්න ඕනේ කවුරු වුණත්. මොකද මේ ප්‍රභූවරු කියලා කට්ටියක් ඉතින් ඉස්සර දැන් ඔක්කොම සාමාන්‍ය මිනිස්සු. කොටම නීතිය එකයි. අවුරුදු 25ක් බරපතල වැඩ ඇතුව දඬුවම් විඳිනවා කියන්නේ ඉතින් දෙයියන්ගේ පීඩය දැන්ටම 50 70ක් විතර වෙයි. ඉතින් ඉවර වෙද්දී ඉතින් ආයෙ ඉතින් ලබනවත් ඔයගේ වැඩ නම් කරන එකක් නෑ. එච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් තව කට්ටිය ඉන්නවා. එයාලටත් ලැහැත්ති වෙලා ඉන්න කියන්න තියෙන්නේ. විශේෂයෙන් කියන්න තියෙන්නේ දේශපාලන පරිගැනීම් කියා බොරුවට නන්න එපා.